ඉතින් ඔන්න අදත් ටෙමෝඩ එකක් තමා ඔයගොල්ලන්ට මං අරගෙන ආවේ. ඉතින් ගොඩක් දෙනෙක් වීඩියෝස් බලලා සමහර අයිටම්ස් වලට ආස වුණාම ඒගොල්ලෝ කමෙන්ට් කරලා අහලා තිබුණා. සමහර ප්‍රයිවට් මට මැසේජස් දාලා තිබුණා. ඉතින් දන්න අය ටෙක්ස්ට් කරලා අහලා තිබුණා. ඉතින් මට හරි සතුටුයි එතකොට. කියන්නේ මගේ වීඩියෝ එක බලලා මොන හරිම දෙයක් ඔයගොල්ලෝ ගන්න ඇති කියලා මං හිතනවා. හරි එහෙනම් අපි වැඩි කතාවක් නැතුව අපි මේ ඕඩර් එක කඩලා බලමු. මේකෙත් මං ගොඩාක් එක්සයිටඩ් අයිටම්ස් ටිකක් තියෙනවා. මොකද වෙනදා වගේම මට ෆ්‍රී ගිෆ්ට් එකකුයි ඩිස්කවුන්ට් කාඩ්ස් දෙකකුයි මේකෙත් හම්බ වුණා. මේ විදිහට තමයි ඉස්සර ඕඩර් එක තියෙන්නේ. දැන් නම් හැබැයි ටෙමු ඇති නේද? මොකද මේ දැන් නම් ඇතිම කියලා හිතලා තියෙන්නේ. දැන් බලනවා දැන් නම් මට අයිටම්ස් අර එහෙම අවශ්‍යම කියලා දෙයක් නැත් එක්ක ගන්න. ඇති කිව්වට ඉතින් මේ ඕඩර් එක එනකොටත් තව ඕඩර් 4ක් මග එන ගමන් තියෙන්නේ. ඉතින් ඇති කියලා කිව්වට ඉවර වෙයිද කියලා දන්නේ නැහැ. අපි බලමු. හරි එහෙනම් අපි මේක ඉක්මනට අන්පැක් කරමු. මේ විදිහට තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති තව පැකේජින් එකක් ඇතුලේ තියෙනවා. එක අයිටම් එකක් තමයි මේකේ තියෙන්නේ මේ ලොකු බෑග් එකේ. අනිත් අයිටම්ස් ඔක්කොම ටික මේ පොඩි පැකේජින් එකේ තියෙන්නේ. ඉතින් මේ පැකේජින් එක හදලා බලමු. මේ විදිහට මේ වගේ තමයි තියෙන්නේ. මං හිතන්නේ අයිටම්ස් 11ක් හරි 12ක් හරි තියෙන්නේ. අපි බලමු එක මොනවද කියලා. ඉස්සලාම ෆෝන් කේස් එකක්. ඇත්තටම කිව්වොත් ටෙමෝ එකෙන් ගෙන්න ගත්ත අයිටම්ස් ගොඩාක් ඒවා තාම මම පාවිච්චිවත් කරලා නැහැ. මම කලින් ෂීන් එකෙන් ෆෝන් කේස් එකක් ගෙන්න ගත්තා. ඒ වුණාට ඒකත් තාම මගේ කබඩ් එකේ තියෙනවා. දාලා නැහැ. ඉතින් මම හිතුවා මේක පාවිච්චි කරයි කියලා මම. මේක මම ගත්තේ අර නිකන් කියන්නේ ලස්සන අර ෆැන්සි එහෙම නෙවෙයි ඩේලි යූස් කරන්න ඕනි කියලා හිතලා ගත්තේ. මොකද මගේ දැන් තියෙන කව් එක චුට්ටක් පරණ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ තමයි ඒක තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි. මේක මගේ ෆෝන් එකේ කලර් එකෙන්ම ගත්තේ ඩාර්ක් බ්ලූ එක. ඉතින් 15 Pro Max එකේ එක. මේකේ අර කැමරා එක මේ විදිහට ක්ලෝස් කරන්න මෙහෙම පාවිච්චි කරන්න නැති වෙලාවට අපිට මේක වහන්න පුළුවන්. ඒ වගේම මේක අර තියෙන නිසා අපිට ඕනනම් අත මේ විදිහට දාලා යූස් කරන්නත් පුළුවන්. නැත්නම් අපිට කොහේ හරි තියෙනකොට මෙහෙම තියලා මේකෙන් යූස් කරන්නත් පුළුවන් නිසා මම මේක ගත්තා. මාරුවට වගේ පාවිච්චි කරන්න. ඉතින් ඒකේ ක්වොලිටි එක ඇත්තටම හොඳයි. වරදක් නැහැ. මේකේ ප්‍රයිසස් මම ඔක්කොම දාන්න සයිඩ් එකේ. ඉතින් මේක තමයි මගේ ෆස්ට් අයිටම් එක. හොඳයි. ඒක මම කාලයකට අතස්සේ මගේ ෆෝන් එකේ කලර් එකමයි. ඉතින් ඒ නිසා ඒක තමයි ෆස්ට් අයිටම් එක. ඊළඟට මෙන්න මේක. මේව නම් ඇත්තටම දැන් අර ෆ්‍රී ගිෆ්ට් එකකුයි ඩිස්කවුන්ට් කාඩ් එකකුයි අපිට හම්බ වුණාම අපි දැන් මිනිමම් amount එකක් තියෙනවනේ අපිට කොච්චර ඒ ෆ්‍රී එක හම්බුණත් ඒක විතරක් ගන්න බෑනේ. මිනිමම් amount එකක් තියෙනවනේ අපි ඕඩර් එකක් දාන්න ඕනේ. ඉතින් ඒක මෙහෙනම් දාලා 35ද කොයි තියෙන්නේ. ඉතින් ඒ amount එක එනකම් මොන හරි දාගන්න ඕනේ නිසා දාගත්ත එකක් තමයි මේක. මේක එවත් මම පාවිච්චි කරගන්න පුළුවන්. මේක මෙන්න මේ විදිහට අර කවර්ස් වගේ තියෙන එකක්. මෙන්න මේ වගේ මම හිතන්නේ මේකේ 100 pieces හරි එහෙම තියෙනවා. මේවා නිකන් අර දැන් අපි මොන හරි භාජනයකට දාලා ටක් ගාලා මෙහෙම භාජනය වහලා අපිට ෆ්‍රිජ් එකේ දාන්න උනහම ටක් ගාලා වහලා දාන්න පුළුවන් නිකන් අර පොඩි පොඩි දේවල් වලට අන්න එහෙම එකට. ඉතින් මම දන්නේ ඒක ලොකු මේකක් තියෙනවා කියලා. ඉතින් මේකේ ගොඩාක් තියෙනවා මේ විදිහට 100 pieces තියෙනවා කියලා කියන්නේ. ඉතින් මම හිතුවා නිකන් try කරලා බලන්න. ඒ කියන්නේ දැන් හිතන්නකො අපි මොන හරි කෑමක් කාලා ඉතුරුනා කියලා. ඒක අපි මොකක් හරි භාජනයකට දාලා දානකොට සමහරක් වෙලාවට අපි අර රැප්ස් වලින් ඔතලා එහෙම කර කර ඉන්නට ටක් ගාලා මේක නිකන් අර මෙහෙම දාලා
ෆ්‍රිජ් එකේ දාන්න පුළුවන් නිසා මම නිකන් try කරන්නත් එක්ක ඒක දැම්මා. ඉතින් ඒක තමයි second item එක. මම හිතන්නේ පොඩි ගාණක් උනේ ඩොලර් එකක් වගේ. ඊට පස්සේ මේක highlighter නෙමෙයි eyeshadow glitter eyeshadow pencil එක. ඒකේ colours තිබ්බා. මම දැම්මේ මෙන්න මේ විදිය නිකන් අර gold color වගේ එන එක. මොකද සමහරක් කියන්නේ ගොඩක් වෙලාවට අපේ අර Asian skin tone එකට යන කාලය එකක්නේ gold color කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා මම මේක දැම්මේ. මං අනිත් එක ගොඩාක් ආස නැහැ අර වෙන color එකකින් ලොකුවට ඇස් වල මේ අඳින්න. ඉතින් මෙන්න මේක තමයි color එක. මේක උගලෝ නිකන් අර කහ පාට වගේ පෙවුනට gold color එකක් තියෙන්නේ. මම නිකන් මේ බාන ඔබන් පේනවද? ඒක සාමාන්‍යයෙන් හොඳට මේ පිග්මන්ට් වලට ඇඳෙනවා. ඒක ලොකු දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් නැත්තම් අර පේන්නේ නැහැ. ඉතින් මේක ඔයගොල්ලන්ට highlighter එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් ඇත්තටම. මේ ඒක හොඳයි. මං හිතුවට වැඩිය හොඳයි. මං හිතුවේ නෑ එහෙම අර හොඳට ඇඳෙනවා ඇති කියලා. ඒ වුණාට ඒක හොඳ මේ පිග්මන්ට් eyeshadow stick එකක්. ඉතින් මේකෙත් මම price එක දාන්නම් යටි. මම දැන් මම තුන්වෙනි item එක පෙන්නුවේ. මේක හතරවෙනි item එක. මේක මම පොඩි වැඩකට ගත්තේ. මේක අර දැන් පොඩ අපිට සම එකනේ එන්නේ. ඉතින් ඒ නිසා මේ අවුව හරිම සැරයි මෙහි. ඉතින් සමහර වෙලාවල් වලට මට අඳින්න තමයි මේක මම ගත්තේ. මෙන්න මේ විදිහට මේක තියෙන්නේ. මේක අර ස්ලීව්ස් වලට එන මෙන්න මේ විදිහට. මොකද ඇතුළට ඇඳලා අඳින්න බෑ. රස්නේ වැඩි. හැබැයි මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට අත දාන්න තියෙන්නේ. මේක පිටෙන් මේ විදිහට මම පික්චර් එකක් දාන්න. ඔයගොල්ලෝ මෙහෙම පෙන්වන්න නියම් පේන්නේ නැති වෙයි. මොකද කියලා හිතා ගන්න බැරි වෙයිද දන්නේ. ඒ නිසා ඉතින් මේක ස්ලීව්ස් වලට අර ඇතුළෙන් අඳින එකක්. එතකොට ෆුල් එකක් අඳින්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට මේක ආම්ස් වලට විතරක් මෙහෙම දාලා අඳින්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඒක හොඳයි. ඉතින් මේකත් පොඩි ගාණක් වුණේ. ඉතින් මම එකක් නිකන් try කරන්න කෝකටත් ගත්තා. ඉතින් ඒක black color එකකින් ගත්තේ. ඔය colors තිබ්බා. සමහර කරට ඔය ඇවිදින්න වගේ යනකොට අවුව මාර සරයි දැන් සමයකට. ඒ නිසා තමයි මම ඒක දැම්මේ. ඊට පස්සේ පස්වෙනි item එක මේක කඩ බලමු ඇතුලේ තියෙන්නේ. මේ විදිහට තමයි packaging එක තියෙන්නේ. මේක මේ ෂේප් එක අමුතු විදිහට ඇවිල්ලා තියෙන මගේ බොක්ස් එක වගේ සාමාන්‍යයෙන් එන්නේ. මේක මේ ෂේඩ්ස් දෙකක්. ඒකේ අර මේ හැඩේට තමයි මට පොඩ ආසයි හිතුනේ. මම මේ ෂේප් එකට ටිකක් ආසයි. මම දන්නේ මට මේ මැච් වෙනවද මොකද කියලා. ඉතින් මේක තමා මම දැම්මේ. ඒක අවුලක් නෑ හොඳයි. ක්වොලිටි එක ලොකු හොඳක් කියන්නත් බෑ. මෙන්න මේ විදිහට තියෙනවා. ඒක ඕකේ ලොකු නරකකුත් නැහැ ලොකු හොඳකුත් නැහැ. හැබැයි ඉතින් ප්‍රයිස් එකට ඕකේ. ඊට පස්සේ මේක මොකක්ද බලමු. මෙන්න මෙහෙම තියෙන්නේ. කතනේ. මම මේකේ පොඩි අයිටම්ස් එකක් දැම්මා ඇත්තටම. ඒ හින්දා මට මතක නැහැ මොකක්ද කියලා. මේක earrings දෙකක්. මේක ඒ වුණාට අර මේ විදිහට අර කනේ ඔයගොල්ලෝගේ මෙන්න මේ හරියෙන් දාන්න පුළුවන් earring එකක්. මම මොනවත් piercings කරලා නැහැ. ඉතින් මගේ මෙහි යාළුවෙක් ඉන්නවා. එයා ගොඩාක් piercings කරලා තියෙනවා. ඉතින් මේ එයා මටත් කරන්න කියලා කියනවා. මම මේක දාන්න. මම තව වීඩියෝ එක ඔන් කරන්නේ නැතුව මම items 4ක් විතර තව කඩලා. දැන් මම අන්තිමට earrings එක පෙන්නන්නේ හිටියේ. ඉතින් මෙන්න මේ විදිය තමයි earring එක තියෙන්නේ. මම ඒක දාලා ඔක්කොම කළා පෙන්නලා වීඩියෝ එකක් ගත්තේ.
එනට ඒක මම වීඩියෝ කරලා නැහැ. බලන්න ලබයි සිහිය මේවා දැක්කහම. හරි ඉතින් මේක තමයි ඉයරින්ස් දෙක තියෙන මේ විදිහට. ඉතින් මේක අර මේ විදිහට උඩට දාන්නේ මෙහෙම කනේ උඩට දාන්නේ. ඉතින් මම කී හිටියේ මගේ මෙහි යාළුවෙක් ඉන්නවා. එයා පියර්සින්ග්ස් ගොඩාක් කරලා ඉන්නේ. ලංකාවේ කෙනෙක් නෙමෙයි. ඉතින් එයා දැනව දැක්කොත් කියලා මටත් කරන්න කියලා මොකද මම එකක්වත් කරලා නැහැ. ඉතින් එහෙම කරන්න දැනට නම් ආසාවකුත් නැහැ. ඒ කියන්නේ දැනට මම කරයි කියලා හිතන්නේ නැහැ. ඉතින් මට නිකන් මේ විදිහ එකක් දාලා බලන්න හිතුණා. කොහොමද කියලා මට. ඉතින් ඒක ආසාවට නිකන් දැම්මේ. ඊට පස්සේ මම තව එකක් අන්පැක් කරා. මෙන්න මේක. ඒක වොෂින් මැෂින් එකට දාන්න පුළුවන් බෑග් එකක්. අර ෂූස්, ඒ වගේම අපේ ජැකට්ස්, ඒ වගේ දේවල් නැත්නම් අර පරිස්සමින් හොදන්න ඕන ඇඳුම් තියෙන අය වගේ ඒවා දාන්න පුළුවන් මේකට දාලා හොදන්න පුළුවන්. මේ බෑග් එක සාමාන්‍යයෙන් ටිකක් ලොකුයි. මේ දෙක තුනක් වුණත් එකවර දාලා සෝදන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඒක ගත්තා. ඉතින් මේවා ඔක්කොම මම අන්පැක් කරා වීඩියෝ කරන්න නැතුව. ඊළඟට මෙන්න මේ අයිටම් එක. මේකත් මම දැන් පෙන්නුවා එකපාරක්. මේක මේ ප්ලාස්ටර්ස් වගේක්. ඉතින් හරිම කියුට් නිසා තමයි මම මේක ගත්තේ. මේකේ තිබ්බේ pastel colors. ඉතින් මේ විදිහට colors කීපකින් තියෙනවා. තව මේකේ අර pink නිකන් ලස්සන light purple එකක් ඒ විදිහේ colors වගේක් තියෙනවා. ඉතින් ඒක දැකලා ආසාවට තමයි මම ගත්තේ. ලොකු අර medical purpose එකටම නෙමෙයි. අර නිකන් අපි චුට්ටක් නිකන් පොඩක් හිරුණාම කැපුණාම දාන ප්‍රශ්නයක් නැහැ මේ විදිහව. නැතුව මම දන්නේ නැහැ මේ වගේ කොහොමද quality එක කියලා. ඒවලට ඉතින් අපි පොඩි දේවල් වලට ප්‍රශ්නයක් නැහැනේ. මේක මම හිතන්නේ 40 ගණන් දුක තියෙන ප්ලාස්ටර්ස්. ඉතින් තව ගොඩක් එක වැටුව මම කැමති ප්ලේන් මේ විදිහේ ලස්සන කලර්ස් වලට. ඉතින් ඒක ගත්තා. දැන් අපිට තව තියෙන අයිටම්ස් කීපයයි. මම දැන් තව එක අයිටම් එකයි තියෙන්නේ. ඒ කියන්නේ අනිත් තුනම හතරක් තියෙන ඔක්කොම අනිත් තුනම ඩිස්කවුන්ට් කාඩ්ස් දෙකයි ගිෆ්ට් අයිටම් එකයි. මම ගත්ත අයිටම් තව එකයි. මෙන්න මේක ඇඳුමක්. මම ඇඳුම් ඇත්තටම දෙකයි මං හිතන්නේ ගන්නේ. මේක ටිකක් බැගි ටී-ෂර්ට් එකක්. මම මේක දාන්න හේතුව මෙන්න මේ ගහලා තියෙන එක. ඒක beautiful කියලා තියෙන්නේ. ඒ වුණාට මේ අවර්ඩින් එකට නෙමෙයි මම දන්නේ. මේකේ පික්චර් එකේ තිබ්බේ නිකන් මේක අර ෂයින් වෙන රෝස් ගෝල්ඩ් එකකින් තියෙන්නේ අන්න ඒ විදිහට තිබ්බේ. මේකේ රිවිව්ස් මොනවද තිබුණෙත් නැහැ. ෆොටෝස් වල බලන්න. ඉතින් ඒ නිසා මට බලන්න විදියක් තිබෙන්නේ නැහැ. ඒක ආවහම මේක නිකම් print එකක් තියෙන්නේ. ඒකේ අර colors මේ තියෙන විදිහට මම හිතන්නේ ඈතට සමහරක් වෙලාවට අවුව වැටෙනකොට වගේ එහෙම ෂයින් එකක් දෙනවද දන්නේ නැහැ. කොහොම හරි නැත්තම් මම මේ වර්ඩින් එක මේක තියනකොට මම සාමාන්‍යයෙන් වර්ඩින්ස් තියෙනකොට මාරම විදිහට බලලා ගන්නේ. මම මේ වර්ඩින් එකට කැමති නැහැ. ඒ වුණාට මේ අර ඉෆෙක්ට් එක තියෙන නිසා තමයි මම ගත්තේ. දැන් ඒකත් නැහැ. ඉතින් ඔන්න මට වැරදුන එකක්. ඒක තිබ්බේ නැත්තම් අත්‍තරම මේක ගන්න නැහැ. හැබැයි මේක බැගි ටී-ෂර්ට් එකක්. ඒකට මං ආසයි. හොඳට තියෙනවා බැගි වලට මේ පේනවනේ දගලන්න. ඉතින් ඒක හොඳයි. ටී-ෂර්ට් එක හොඳයි. මටීරියල් එකත් හොඳයි. මටීරියල් එකත් නිකන් අර නිකන් තුනී නිකන් ටී-ෂර්ට් අර රෙදි තියෙන ඒ වගේ මටීරියල් එකක් නෙමෙයි තියෙන්නේ. හොඳ මටීරියල් එකක් තියෙන්නේ. මටීරියල් එකත් හොඳයි. ටී-ෂර්ට් එකත් හොඳයි. මේ ඩිසයින් එකේ නෙමෙයි මේ වර්ඩින් එකේ තියෙන අර ෂයින් එක වගේ එක නැති එක තමයි කමන්න ඇති නේද? ඒක අවුලක් නැහැ කියලා හිතාගමු. ඒක තමයි මම ගත්ත ඊළඟ අයිටම් එක. ඊට පස්සේ මම කොහොමත් බැගි ටී-ෂර්ට්ස් වලට ටිකක් ආසයි. ඉතින් ඒ නිසා දැන් ඉස්සරහට සම එකත් එන නිසා ඒක ඕකේ. ඔන්න ඊළඟට මම පෙන්නන්නේ මේ ඕඩර් එකේ මට ෆ්‍රී ගිෆ්ට් එකක් තිබුණ නැහැ. ඒක මට අමතකුණා කියන්න. මේ ඕඩර් එකට මට තිබ්බේ ඩිස්කවුන්ට් කාඩ්ස් 3ක්. ඉතින් ගොඩක් මම හිතන්නේ 90% වගේ ඩිස්කවුන්ට් කාඩ්ස් 3ක් තිබුණා. හැබැයි ෆ්‍රී ගිෆ්ට් එකක් ආවේ නැහැ. ඉතින් ඩිස්කවුන්ට් කාඩ්ස් 90% එනවා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ඩීල් එකක්.
ඒ නිසා මම ඒක ගත්තා. ඔයගොල්ලන්ට නැත්තම් ටිකක් වෙලා කියන්නේ ටික දවසක් හිටියොත් ෆ්‍රී ගිෆ්ට් එකක් හම්බ වෙනවා. ඒ වුණාට මේක මට හොඳ ඩීල් එකක් නිසා මොකද මේ ඩිස්කවුන්ට් කාඩ්ස් ෆ්‍රී ගිෆ්ට්ස් අනම්මනම් එනේවා තියෙන ටයිම් පීරියඩ් එකක් තියෙනවා. ඉතින් ඒක ඉවර වුණාට පස්සේ අපිට ඒ කාඩ් එක කියන්නේ ඒක ඒ ෆ්‍රී ගිෆ්ට් එක හරි ඒ ඩිස්කවුන්ට් කාඩ් එක හරි වැලිඩ් නැහැ. ඉතින් මම සිලෙක්ට් කරපු එක අයිටම් එකකට මට හොඳ ඩීල් එකක් හම්බ වුණා. ඉතින් මට ඒක ඉවර වෙන කලින් ඒ ඕඩර් එක දාන්න ඕමනාව තිබුණා. ඉතින් ඒ නිසා තමයි මම මේක දැම්මේ. ඉතින් ඊට පස්සේ ගත්තේ ඇඳුමක්. මේ ඕඩර් එකේ කියන්නේ අර පොඩි බෑග් එකේ තිබ්බේ අයිටම්ස් දෙකයි තව. එකක් මේක. ඉතින් මේකත් ඇඳුමක්. මං හිතන්නේ මේක මට ඩොලර් 1 ගාණක් වගේ වුණේ. මොකද හිතන්නේ ලස්සනයිද? මේක දැන් අර අඳින්නේ ලොකුවට බැගී අර ටී-ෂර්ට්ස් වගේ අඳින්නේ නිකන් ස්පෝර්ට්ස් ටී-ෂර්ට්ස් වගේ අන්න එහෙම එකක්. ඉතින් මම මේකේ කලර්ස් දෙකට මාරම ආසයි. මෙන්න මේ විදිහට එන්නේ. ඉතින් මට ඒකට මාරම ආසයි තුනා. ඉතින් ඒක තමයි මම ඊළඟට ඕඩර් කරේ. මං හිතන්නේ මේකේ සයිස් එක මම දැම්මේ ටිකක් ලොකුවට. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ XL මම දැම්මේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මම බැගී ටී-ෂර්ට්ස් වලට මාර ආසයි. ඒක අනිත් එක හරිම ඔයගොල්ලන්ට කම්ෆර්ටබල් කොහරි ඇඳයි යනකොට වුණත් අර හරි ලේසි. ඉතින් ඒ නිසා තගලා දාගෙන යන්නත් පුළුවන්. ඇඳගෙන ඉන්නත් ලේසි. ඉතින් ඒ නිසා ඉතින් මේක තමා මම ඩිස්කවුන්ට් කාඩ් එකකින් ගත්ත ෆස්ට් අයිටම් එක. ඉතින් මේක මට ඩොලර් 1 ගාණක් උනේ. ඉතින් මම කියනවා කැනේඩියන් ඩොලර්ස් වලින් කියන්නේ. හැමදාම මම වීඩියෝස් වල කියනවා ඒක. කවුරු අලුතෙන් කෙනෙක් බලනවා නම් මම කැනේඩියන් ඩොලර්ස් වලින් කියන්නේ US නෙමෙයි. ඉතින් මට මේක මං අනිවාර්යෙන් ප්‍රයිස් එක යටින් දාන්නම්. මං ඒකට ආසයි, ගොඩක්ම ආසයි. මාළම ලස්සනයි ඒක මට. ඉතින් ඒක තමා මං ගත්ත අයිටම් එක පළවෙනි ඩිස්කවුන්ට් කාඩ් එකෙන්. මං සාමාන්‍යයෙන් වයිට් කලර් ඇඳුම් අඳිනවා අඩුයි. පන්සල් යනකොට වගේ තමයි අඳින්නේ. නැත්නම් වයිට් ඇඳුම් අඳිනවා මම අඩුයි. මං ඇඳුම් වයිට් කලර් ඇඳුම් වලට ආසයි. මං දන්නවා ගොඩක් අයත් ආසයි. ඒ වුණාට මට ඇඳහම මට හිතෙනවා මට ඒක එච්චරම මැච් නැහැ කියලා. නැත්නම් මම එළියෙන් දැක්කහමත් වයිට් කලර් ඇඳුම් වලට ආසයි. ඉතින් කලාතුරකින් මං එහෙම ආස වෙලා ගන්නේ මොකක් හරි මං ගොඩාක්ම ආස නම් තමයි වයිට් කලර් වලින් මම වයිට් කලර් මික්ස් එකක් ගන්නෙ. ඉතින් ඒ ටී-ෂර්ට් එකට මං ගොඩාක් ආසයි. ඉතින් ඒ නිසා ඒක අතරම දැක්කා වගේම ලස්සන තියෙනවා. ඇත්තටමත්. ඉතින් ඒ නිසා මට ඒකේ හොඳ ඩීල් එකකුත් තිබ්බ නිසා මම ඒක ගත්තා. ඊට පස්සේ මෙන්න මේක මොකක් කියලාද ඔයාලා හිතන්නේ? මේකත් ඩිස්කවුන්ට් කාඩ් එකකින් ගත්තේ. ඉතුරු ඩිස්කවුන්ට් කාඩ්ස් දෙකෙන්ම ගත්ත මම අයිටම්ස් දෙකම ටිකක් ප්‍රයිස් එකෙන් වැඩි. කියන්නේ රෙගියුලර් ප්‍රයිස් එක ටිකක් වැඩි අයිටම්ස් දෙකක් මම ගත්තේ. ඒක මට ඉතින් හොඳ ඩීල් එකකට හම්බ වුණා. ඉතින් ඒ නිසා තමයි මම ඉක්මනට ඒ ඕඩර් එක දැම්මෙත් අත්‍තරම. මොකද මට ඒ ඩිස්කවුන්ට් කාඩ්ස් දෙක ඉවර වෙන්නේ නැතුව, ඒ කියන්නේ එක්ස්පයර් නැතුව මට ඒක ඕඩර් කරගන්න උවමනාවක් තිබුණා. මෙන්න මේ විදිහට තියෙන්නේ. මොකක් කියලාද ඔයාලා හිතන්නේ? ගෙස් කරන්න බාන්නේ මොකක් කියලාද හිතන්නේ කියලා. මේක පොඩ වීඩියෝ එක පෝස්ට් කරලා ටග් කරලා කමෙන්ට් එකක් දාන්න මේ මොකක් කියලාද හිතන්නේ කියලා. නෙක්ලස් එකක්, බ්‍රේස්ලට් එකක්, වොච් එකක්, නැත්නම් මොකද්ද? ඉතින් මේක දෙන්නට බයයි වගේ. මොකද මම මේක මාර ආසාවෙන් කාට් එකේ දාගෙන හිටියේ කොහොමවත් මම මේක ගන්නවා කියලා. ඉතින් මම ඩිස්කවුන්ට් කාඩ් එකකින් එක පෙන්නුවාම මාරම සතුටු හිතුණා මට. බයයි වගේ. තාම නෑ. මේ මොකද?
මේක වොච් එකක්. ඔගොල්ලෝ පේනවද දන්නේ ඒක මාරම ලස්සනයි. මම මාරම ආස වුණා. ඒක මාර නිකන් ලක්ෂරියස් ලුක් එකක් තියෙන වොච් එකක්. ඒගොල්ලෝ මේක අර මම මේ විදිහ එකක් අතරම මේ වොච් එක දැම්ම නිසාම මේ විදිහ එකක් ඕඩර් කරන්නම් කියලා හිටියේ. මේක අර ඔයගොල්ලන්ට ඇඩ්ජස්ට් කරගන්න ඕන නම් බෙල්ට් එක ගලවලා ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද වොචස් අර ඒගොල්ලෝ අපි ගන්නකොටම ඇඩ්ජස්ට් කරලා දෙනවා. එතන වැඩ කරන කට්ටිය. ඉතින් ඒක ඇත්තටම අපිටත් කරගන්න පුළුවන්. ඉතින් මම හිතාගෙන හිටියේ දැන් මේ වොච් එක දාලා මම දාලා කල්පනා කරා මට ලොකුද දන්නේ නැහැ. හැමෝටම මොකද කරන්න මම ඇඩ්ජස්ට් කරගන්නත් එකක් ඕඩර් කරනවද නැද්ද කියලා. ඉතින් ඒගොල්ලෝ ඒකකුත් මේ බොක්ස් එකේ දාලා එවලා තිනවා. ලස්සනට පැක් කරලා තෙවලා තියෙනවා බොක්ස් එකක් දාලා. ඉතින් ඒ වගේම මේ විදිහට ඒගොල්ලෝගේ මේ ඔක්කොම ඩීටේල්ස් තියෙන ඔක්කොම අර යූසර් මැනුවල් එකක් වගේ තෙවලා තියෙනවා. ඊට පස්සේ මැනුෆැක්චරර්ගේ ඩීටේල්ස් එවලා තියෙනවා. ඊමේල්ස් නම්බර ඔක්කොම ඒගොල්ලෝ එවලා තියෙනවා. මොකද මේක ටිකක් ඇත්තටම ප්‍රයිස් එක වැඩියෙන් තිබ්බ වොච් එකක්. ඉතින් මම ඒකට මාර ආසාවෙන් ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවද? ඒක මාරම ලස්සනයි. මෙතන මේ පොලිතින් එකක් තියෙනවා මේ දෙපැත්තෙම. ඒකයි ඒ අර මෙන්න මේ විදියට. ඒක මාරම ලස්සනයි. මොකද මම කොහොමත් වොච් එකක් ගන්න බල හිටියේ. මම මෙහි අර අවුට්ලට් එකට ගිය වෙලාවෙත් මම වොචස් බැලුවා බ්‍රෑන්ඩඩ් එකක් ගන්න. ඒ වුණාට මට එහෙම එකක් හම්බ වුණේ නැහැ ලස්සන එකක්. මට මේක ඇඩ්ජස්ට් කරන්න නැතුව දාන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. මොකද මට ගලවන්න මේ පුළුවන් වුණාට ගලවන්න මේ බයයි. ඒ වගේම මේ මොන හරි වෙයි කියලා දුකයි. මේ ඔබට පේනවද? ඒක මාරම ලස්සනයි. මේක මට මං කවන මේක ටිකක් ගාන වැඩි එකක් කියලා. හැබැයි මේක මට ඩිස්කවුන්ට් කාඩ් එකකින් මං හිතන්නේ හම්බ වුණේ ගොඩාක් අඩුවට. අනේ මේක ගලවති කැඩෙයිද? මේ ගොඩාක් අඩුවට මං දාන්නම් ප්‍රයිස් එක කියලා. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඒක මාරම ලස්සනයි. ඒක තියෙන විදිහත් ලස්සනයි. ඒ ඩිසයින් එකටත් මම මාරම කැමතියි. මෙන්න මේ විදිහට ස්ට්‍රැප් එක තියෙන්නේ. ඉතින් ඒක මාරම ලස්සනයි. ඒක ගැන මම මාරම සැටිස්ෆයිඩ්. මේ විදිහට ලස්සනට දාලා පැක් කරලා තියෙනවා ඇත්තටම. මේ විදිහට බොක්ස් එකක ඉන්නේ. මේකේ තිබ්බ මං කිව්වා වගේ මැනුෆැක්චරර්ගේ ඩීටේල්ස් එහෙම ඔක්කොම තිබ්බා. ඉතින් මෙහෙම ඕඩර්ස් එද්දි කොහොමද ආයේ නොදා ඉන්නේ නේද? මම ඔයගොල්ලන්ට ඒක අර පොලිතින් එක ගලවලා පෙන්වෙන්නේ නැහැ. මේ ඒක දෙද්දි හරියට පේන්නේ නැහැ නේද? කමන්නේ ඔයගොල්ලෝ ඩිසයින් එක දැක්කනේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අන්තිම අයිටම් එක. මේක තමයි අන්තිමම ඒ කියන්නේ ඩිස්කවුන්ට් කාඩ්ස් තුනෙන් අන්තිම ඩිස්කවුන්ට් කාඩ් එකට මම ගත්ත එක. මේකත් ගාන වැඩි අයිටම් එකක්. මට හැබැයි මට ගොඩාක් අඩුවට හම්බ වුණේ. මම මේක ආවේ ඒයි අයිමුකුත් නැහැ. මේක බෑග් එකක්. මම පෙන්නන්නම්. මම දැන් බෑග්ස් එක තුනක්ම දැම්මා. මේකෙන් මෙන්න මේක ලෙදර් බෑග් එකක් ඇත්තටම.
වාව් එකේ ක්වොලිටි එක මාරම හොඳයි. ලෙදර් එක ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. හරිම හොඳයි. මේකේ මෙන්න මේ විදිහට අරින්න තියෙනවා. ඇරියාම මේ විදිහට හොඳට ඉඩ තියෙනවා කියලා. මෙතනත් පොකට් එකක් වෙනම තියෙනවා. මේ සයිඩ් එකෙන් මේ සයිඩ් එකකිනුත් පොකට්ස් දෙකක් තියෙනවා. මේ විදිහට තමයි අතුල තියෙන්නේ. ඊට පස්සේ මෙතන තව පොකට් එකක් තියෙනවා. මේ විදිහට මේ සයිඩ්ස් වලින් මේ විදිහට පොකට්ස් තියෙනවා. ඊට පස්සේ මෙහෙම වහන්න තියෙන්නේ මේක. ස්මෙල් එකක් එනවාද කියලා බැලුවේ. සාමාන්‍යයෙන් අර ලෙදර් වගේ තියෙන වගේ කියන්න බෑනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ ලොකුවට. ඉතින් පොඩියට එනවද? නෑ. එහෙම ස්මෙල් එකක් එන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට ස්ට්‍රැප් එක දාගන්න තියෙන්නේ අපිට. මේ විදිහට. මට මේ බෑක්පැක් එකක් ඕන වෙලා තිබුණා. ගන්න. ඉතින් මේ ගොඩාක් අය ගොඩාක්මයි බෑක්පැක්ස් යූස් කරනවා. ඉතින් මටත් එකක් ඕන වෙලා තිබුණා. මේ විදිහේ ලෙදර් එකක් try කරන්න. ඉතින් මේක ඩොලර් 30 ගානක හරි එහෙම ලොකු ගානක බෑග් එකක්. මට ඩිස්කවුන්ට් කාඩ් එකකින් මේක ඩොලර් 2 ගානට හම්බ වුණේ. ඉතින් මට මාර සැටස් මේ ඕඩර් එකටත්. මොකද දැන් මට ඒ ඕඩර් එකට ගියපු ගාන ඇත්තටම මේක මෙහෙන් ගන්න ගියා නම් මට ඒ ඕඩර් එක ගන්න කියපු ගානටත් වැඩි ගානක් යනවා මේක විතරක්. ඉතින් මෙච්චර අයිටම්ස් ගොඩාක් මට ඒ ගානට ගන්න පුළුවන් උනේ එකට thank you Temu. ඉතින් තව ඕඩර්ස් 4ක් හරි එහෙම ගානක් එන්න තියෙනවා. ඉතින් අපි බලමු. මේ අයිටම්ස් වල ක්වොලිටි එක නම් මාරම හොඳයි. පොඩි ඩිසපොයින්ට්මන්ට් එකකට තියෙන අර ටී-ෂර්ට් එකේ print එක. ඉතින් ඒක මොකද කියන්න බෑ. රිවිව්ස් වල තිබුණේ මගේ වැරද්දක් කියන්නත් බෑ නේද? මොකද රිවිව්ස් වල මට බලන්න පික්චර් එකක් තිබුණේ නෑ නේද? නැත්නම් අනිවාර්යෙන් බලලා ගන්න. මම මේ ඔක්කොම දේවල් බලලා ගත්තේ. ඒකේ තිබුණ නැහැ බලන්න එකක්. ඉතින් ඒ නිසා මට හොයාගන්න බෑ. හැබැයි ඉතින් ඒක මම හිතනවා මේ ඇඳගෙන යනකොට අවුවට හරි ෂයින් වුණොත් ෂේප් නේ. ඒ නිසා ඉතින් ඔය අයිටම්ස් ටික තමයි මම මේ ඕඩර් එකෙන් ඕඩර් කරේ. ඉතින් මාළම සතුටුයි මට. මාළම සතුටුයි. ඉතින් ඕගොල්ලන්ට තියෙනවද දැන් මොන හරි පොඩි ඔයගොල්ලෝ ගත්ත දෙයක් හරි ඕඩර් එකක් දාපු දෙයක් හරි නැත්නම් shopping කරලා ගිහිල්ලා ගත්ත දෙයක් හරි ඔයගොල්ලන්ට හිතට මාර විදිහට සැටිස් වුණොත් හිතට මාර විදිහට අල්ලලා ගියොත් ඔයගොල්ලෝ ඒක අයිටම් එක ගත්තොත් ඔයගොල්ලන්ට දවසම ඒක ඇති සතුටු වෙන්න. මට නම් එහෙමයි. මට ලස්සන එක අයිටම් එකක් හම්බුනොත් මම දවසම මාර හැපි එකේ ඉන්නේ. ඉතින් මං හිතනවා shopping වලට ආසය අනිත් අය නම් මන් දන්නේ නැහැ shopping වලට ආසයට මේ කියන එක තේරෙනවා ඇති කියලා. ඉතින් මං හිතනවා මේ channel එකේ ගොඩාක් බලන්නෙත් shopping වලට ආසය වෙන්න ඇති කියලා. ඉතින් ඉතර ඕඩර්ස් වල තව ලස්සන අයිටම්ස් ටිකක් මම දැම්මා. ඉතින් ඒවත් මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අරගෙන ඉන්න ප්‍රොමිස් වෙනවා. ඉතින් මම අර කිව්ව අයිටම්ස් 4ක් ආවා කියලා ඒ 4ත් මම අනිවාර්යෙන් පෙන්නන්නම්. ඒක පෙන්නන්නම් මම ඉස්සරහ ඕඩර් එකක් එනවා අයිටම්ස් 2ක් එන. මම කොහොමද අයිටම්ස් 2ක් ගෙන්න ගත්තේ අඩු ගානට කියලා. ඒ කියන්නේ මිනිමම් amount එකක් නැතුව. මම ඒක ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකේ අනිවාර්යෙන් කියන්නම්. ඉතින් එහෙනම් thank you so much අදත් අන්තිම වෙනකන් බැලුවා නම්. එහෙනම් ඊළඟ දවසට ලස්සන වීඩියෝ එකක් කරන් ඔයගොල්ලෝ හම්බ වෙන එක. ඔයගොල්ලෝ සුබ දවසක්. bye.